මගේ පුතාගේ නම ඇන්ඩ්‍රියෝ රූෆර්ස්. එයාට අවුරුදු 23යි. එයා ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වයේ පස් වෙන දරුවෙක්. ඇත්තෙන්ම එයාගේ උප්පත්තියේදීම වෛද්‍යවරුන් කිව්වා එයා ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වයේ ඉන්න දරුවෙක් කියලා. ජීවිතේ සම්පූර්ණයෙන්ම කඩාවැටීමක් වගේ දැනුනේ. ඉතින් ඒ වුණත් කාලයත් එක්ක ගොඩක් අමාරුවෙන් දරුවා ලොකු කරගෙන ඊට පස්සේ දරුවාගේ විශේෂ දක්ෂතාවයක් තිබ්බ චිත්‍ර සම්බන්ධයෙන්. ඒ අංශයෙන් එයාව මං ගෙනියන්න පුළුවන් උපරිම තැනටම අද ගෙනල්ලා ඉන්නවා. එයා රාජ්‍ය කලාවුලේ සමස්ත ලංකා පළවෙනි ස්ථානය ලැබුවා. එයාට රාජ්‍ය සම්මානම දැනට 8ක් ලැබිලා තියෙනවා. ලොකු ප්‍රදර්ශන 3ක් දැනට තනියම කළා තියෙනවා. ආයතනයට සම්බන්ධ වෙලා දැන් අවුරුදු 5ක් පමණ වෙනවා. ඉතින් මේ ආයතනය ඇත්තම මේ දරුවන් වෙනුවෙන් ලොකු සේවයක් කරන තැනක්. ඒ වුණාට ගොඩක් දෙනෙක් මේ ස්ථානය ගැන තවම හරියට දන්නේ නැහැ. ඇත්තට මම ඇන්ඩ්‍රියෝව ගෙනාවේ පුංචි කාලේ නෙවෙයි. මට හිතෙනවා එයා ඒ පුංචිම කාලේ සම්බන්ධ වුණා නම් එයා ඇත්තටම සාමාන්‍යයෙන් ඉගෙනීම පැත්ත වුණත් මට දිනු කරගන්න තිබුණා කියලා මම හිතනවා. ඉතින් ඒ කියන්නේ මම ටිකක් පස්සේ වෙනවා. ආයතනයට ඇන්ඩ්‍රියෝ එනකොට එයා තනියම හැදුන දරුවෙක් විදිහට තමයි මෙතෙන්ට ආවේ. එතකොට ඒගොල්ලෝ ටිකක් අර සබකෝලය, එතකොට සමාජයේ ඉච්චර හුරු නැහැ. ඉස්කෝලේ ගියා. ඒ වුණාට අර මේ වගේ තැනක ඒගොල්ලෝ ඔක්කොම එක විදිහට ගොඩක් සතුටු වෙන වෙලාවල් මම දැකලා තියෙනවා. ඉතින් ඒකත් හොඳ ප්‍රගතියක් කියලා හිතනවා. ආයතනය කියන්නේ ඇත්තම ලංකාවේ තියෙන ආබාධිත සහිත පුද්ගලයන්ට තියෙන හොඳම ආයතනයක්. ඒ කියන්නේ ජාතික මධ්‍යස්ථානය. දරුවෝ කුඩා කාලේ ඉඳලා මෙතෙන්ට අරන් එන්න කියන එකයි මගේ විශේෂ ඉල්ලීම. මොකද අපේ දරුවෝ අපිට ගේන්න උනේ අතරමඟදී. ඉතින් ඒගොල්ලෝ දැනටම මේ වගේ ප්‍රගතියක් ලැබුවා නම් චූටි කාලේ ඉඳලාම ගෙනාවා නම් මේගොල්ලන්ට විශේෂ මීටත් වැඩිය විශේෂ ප්‍රගතියක් ලබන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම දරුවා දැන් එයාගේ චිත්‍ර අලෙවි කරන තත්ත්වයට පැමිණිලා තියෙනවා. විශාල වශයෙන් ඇත්තටම ගොඩක් හිතුවටත් වැඩි ප්‍රමාණයක් විදේශිකයන් පවා එයාගේ චිත්‍ර මිලදී ගන්නවා. එයා ඒකෙන් හොඳ ආදායමක් උපයනවා. ඉතින් ඒකට මේ ආයතනයේත් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. මොකද ඇත්තටම මේ දරුවෝ ගොඩක් දරුවෝ විතර නෙමෙයි දෙමව්පියනුත් සෑහෙන කඩාවැටීමකින් පසු වෙන පිරිසක්. හැම දෙමව්පියන්ටම ශක්තිය නැහැ මේ වගේ සත්වලට මුහුණ දෙන්න. ඒ නිසා මම ඉල්ලන්නේ සාමාන්‍ය ජනතාවගෙන් මේගොල්ලෝ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා. මෙහිමයි මේ දරුවෝ ඇත්තටම ගොඩක් අය හිතනවා මේගොල්ලන්ට කිසිම දෙයක් බෑ කියලා. ඒ වගේ නිකන් පව් ඒ වගේ කීකේ බලන අය ඉන්නවා. ඒත් ඇත්තට එහෙම කරන්න අවශ්‍ය නැහැ. මේ ආයතනෙත් මට ඇත්තටම කිව්වොත් ලොකු සහයෝගයක් ලැබුණා. ඉතින් ඒ නිසා ආයතනයටත් එන්න ඕගොල්ලෝ ඒ වගේම දරුවා නිසා කඩාවැටෙන්න අවශ්‍ය නැහැ. එයාගේ මොන හරි දක්ෂතාවයක් අඳුනගෙන ඒ ඔස්සේ ඉදිරියටම යන්න කියලා ඉතින් මම හැමෝගෙම ඉල්ලගලා සිටිනවා මේ වගේ දරුවෝ ඉන්න දෙමව්පියන්ගෙන්. ඒ ලෝකේ අසල වම තින්නේ.